විතරක් කරන් තියෙන්නේ මුළු එක නෙවෙයි. එතකොට අර බලන්නේකට ඇත්තටම මේකට තරහ යනවා තමයි. මොකද්ද කියන්නේ කියලා සිද්ධිය දන්නේ නැහැ නේ. ඒක නේ දකින්න. ඒ කියන්නේ අර මේ ටිකේම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අද මොකද දන්නේ නැහැ තාම නැත්තේ. සාමාන්‍යයෙන් පන්ති ඉවර වෙලා යනකොට ඔයාලගෙත් තිබුණා 26 බැච් එකෙත් දිගටම මේ දැන් අපි මේ ටයිම් එකනේ මන්ති කරන්නේ. අර ටෙක් ළමයින්ගේ ක්ලාසස් මීට ටිකක් කලින් ඉවර වෙනවා. ඒතර ඒක ඉවරලා යනකොට මේ ඔය උතන මේ දොර පිට අපි රොටරිය වල ඉන්නේ ඔන්ලයින් ළමයි දන්නේ නැහැ නේ. මෙතන පිටත් යනවා දොරක් යකඩ දොරක්. හරිද? ඒකට ගහුවම හයියෙන් එනවා සද්ද. ඒකට උන් අඩි බානවා. හරිද? ඒකට ගහනවා. ගහලා උන් එතෙන්ට බලාගෙන ඉන්නවා. දැන් මම මොකද කියන්නේ කියලා. අර කියලා මාව අවුස්සලා මොකක් හරි බැනුමක් අහගත්ත මේක තමයි උන්ගේ ආතල් ගින් කොල්ලෝ. ඉතින් උන්ගේ ආතල් ගින් ගන්න. දැන් එහෙමයි කියලා මම මේකේ පන්ති කරන්න බෑ බම්. අපි රස එක එකම කරා සිකියුරිටිලා තියන්න ගත්තා. ඒ කියන්නේ රොටරි සිකියුරිටිලාට ඉතින් අර එහෙම ලොකුවට ඒකෙන් පාලනයක් වුණේ නැහැ. අනිත් පැත්තට උන් මොකක් හරි ගේමක් ගහනවා. එක්ක වෙන තැනක ප්‍රශ්නයක් නිර්මාණය කරලා මෙතෙන් මොකක් හරි හදාගන්න. ඊට පස්සේ අපේ කවුරු එනකොට දුවගෙන යනවා. අර උන් මෙතෙන්ලා අහගෙන ඉන්න මොකද්ද කියන්නේ කියලා. දැන් මම මොකද්ද කියන්නේ ඒවා කියලා කරන්නේ. මම හදිස්සියව තරහ අරගෙන කෑ ගහගෙන කවුද ඔය කරේ උන් කියලා බැනගෙන කියන උන් මොකද්ද කරන්නේ. ඊළඟ දවසේ තව හයියෙන් ගහනවනේ. ඇයිද උන්ට ඕන්නේ ඒකනේ උන්ගේ විනෝදේ ඒකනේ. එතකොට ඒ වගේ තැනකදී අපි එහෙම එකක් කන්ට්‍රෝල් කරන්නේ අර මොකක් හරි ඊගෝ එක හර්ට් වෙන එකක් කියලා. එයා ඒ දේ ආයවතාවක් කරොත් එයා ඒ කාරණාව සනාථ කරනවා. අපි නිකන් අර අපෝ මයි මේමයි ඒක වැඩක් නෑ. අපෝ මේගොල්ලෝද මේගොල්ලන්ට ඉතින් ඕවා කියලා වැඩක් නෑ වගේ එකක් කරාම ආයෙ රෙද්දක් ඇදගෙන අවිල්ලා දොරට ගහන්න බෑනේ. එතකොට අර කියපු එක සනාථ කරා වගේ එකක් වෙනවනේ. ඔන්න ඔහොම කාරණාවකට කියපු එකක් නෙවෙයි උනේ. හින්දා මේ මේක නෑ. එතන කවුරු හරි දැන් ඒක අල්ලගෙන නිකන් හෙන්නට ට්‍රිගර් වෙලා දඟලනවා නම් අන්න එතන මානසිකත්වයේ පොඩි අඩුවක් තියෙනවා. ඇත්තටම අර ළමයින්ගේ මානසිකත්වය නම් අඩුවක් නෑ. ඒ ASCII කවුරු හරි ගුරුවරයෙක් මේ රොටරියම ක්ලාස් කරන ගුරුවරයෙක් ශ්‍රීමාල් විජේතුංග හරි ඔහොම කරි නවත්තිර එහෙම කවුරු ගුරුවරයෙක් ඔය වීඩියෝ එක කපලා දාලා මේ හෙන්නට ටිපර් වෙලා දඟලන හරි අර කැප්ෂන් එකක් තිබින්න මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. කැප්ෂන් තාක්ෂ වේදය කරන ළමු තාක්ෂ වේදය කියන්නේ තාක්ෂ වේදය කරන ළමුන්ගේ මානසික මට්ටම අඩුද? ඊට පස්සේ තරහම වුණා. මේ කතාවට දැඩිසේ විරුද්ධ වේ. මේකෙත් දයන්න වැරදි. මොකද මට පෞද්ගල මම ලියන්නම් ඒවන්න මොකද කියලා ඕනේ මට මේ පෞද්ගලිකව පෞද්ගලික ඉස්සෙල්ලා පෞද්ගලිකවම නෙමෙයි ලියන්නේ පෞද්ගලිකව කලින් තාක්ෂ වේදේ වුණාට දැන් තාක්ෂණ වේදය ඒකෙත් අකුරු වැරදිද මන්ද මන් දන්නේ කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. මේ මොනවද මේ පිටසක්වල භාෂාවක්ද කියන්නේ? මට පෞද්ගලිකව තාක්ෂණ වේදේ කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. සර් ඔහොම නෙවෙයි. මම විරුද්ධ වේ කමක් නැහැ. පෞද්ගලිකව කියන්නේ මෙහෙම නෙවෙයි. එක්කෝ පව් කියලා මෙහෙම දාන ගයනු කිත්ත දාන්න. නැත්තම් පුද්ගලිකව. ඒකත් අවුලක්. හරිද? එහෙම ඉඳන් මේ උක්තාක්‍යාතවත් ගැලපෙන්නේ නැති මොනවාදෝ කැප්ෂන් වගේ එකක් කියන්නේ. ළමයි දැනගන්න ඕන අඩුගානේ විෂය නම දන්න මිනිස්සුගේ මන් කියන්නේ. ඒ කියන්නේ විෂය නම තුන් වතාවල් ලියලා තිනවා තුන් තැනක තියෙන තුන් විදිහකට කැප්ෂන් එකේ. එකක් තාක්ෂ වේද, අනිත් එකේ තාක්ෂණ නයන්න නිකන්, අනිත් එකේ තාක්ෂණ නයන්න කැපිටල්. ඒ වගේ තියෙන. හරි. ඔය වගේ මහ ප්‍රාණ දැන් ඊළඟට ඒකට කියයි යාන් කැපිටල් කිව්වා මේකයි. හරි. මේ ගුරුවරුනේ මේ හතරේ පන්තියේ පහේ පන්තියේ උන් නෙවෙයිනේ මේ වැඩිහිටියෝනේ. වැඩිහිටියෝ නම් පොඩ්ඩක් දේවල් හොයලා බලලා ටිකක් අර බුද්ධිමත් විදිහට වැඩ කරන්න බෑ. ළමයි ඕක ගන්නව නිකක් ගාලා ඒකනේ වෙන්නේ. හරි මෝඩ ලක්ෂණනේ නිකන් මොකක් හරි එකක් අරගෙන එන්නට ටික ආර් මේකයි අපිට අරම ගාව අපිට මේක ගාව එහෙම දඟලන්නේ. ඒක අනිත් එක තමන්ගේ මේ පේජ් එකෙන් ඒ කවුද ළමයි තමන්ගේ පේජ් එකේ වෙන ගුරුවරු කියන්නේ වල වීඩියෝ කප දාන්නේ මේ අර නිකන් ඔය කොහේ හරි TikTok දාන්නේ නෙවෙයිනේ මේ ගුරුවරු මේගොල්ලන්ගේ වෘත්තිමයභාවය රකින්න පේජ් එකේ ඒකේ ඌව දාගෙන ඉගෙන මන් දන්නේ නැහැ කොහොමද කියන්නේ ඒ 3rd class level එකට ගුරුවරයෙක් වැටෙන්නේ කියලා. එහෙම අතිශයින්ම ප්‍රාථමික මට්ටමේ අනිත් එක මේ ලොකු ගුරුවරු පොඩි වුණනම් කවන්නේ නැහැ. එන ප්‍රාථමික මට්ටමේ හැසිරීම රටාවක් වෙන්නගෙන සෑහෙන්න දඟලලා තිබ්බා. අර දොරට ගහන ළමයින්ගේ මානසික තත්ත්වය ඊට ඉහළින් තියෙන්නේ නැත්තර මාර්කත් එක සාපේක්ෂව බලලා. කවුරු අර චුට්ට දැකලා හර්ට් වුණා නම් ඒකට සමා වෙන්නත් ඕනේ නැත්තර. හැබැයි ඒ වුණාට මේක අර හරි කතාව ලොකු එකක් නෙමෙයි. සමහරක් ටෙක් ළමයි අර විදිහට හැසිරෙනවා නම් ඒකට හේතුවක් දැම්මට පැහැදිලි. ඇයි බං මේ වගේ මිනිස්සුන්ගෙන් නම් ඉගෙන ගන්න. ඔය දෙහ මොනව බලාපොරොත්තු. ඒ සාධාරණයි ඉතින්. සහ රෝරා ගනම් මම චුට්ට හොයලා බලව කවුද කින්නම් අර එම්මින් කියලා. එහෙම අර අපි තරඟ කරන්න තරම් වටින මිනිස්සෙක් නෙවෙයි ඇත්තටම. නෑ ඒ කියන්නේ මම ටෙක් ගුරුවරව නම් මන එක චුට්ටක් දැන් අපි දන්න අය ඉන්නවනේ. කවුද මේ මොකද්ද මේ ඇයි මේ මෙහෙම එකක් දාන්න නැත්තේ කියලා හොයලා බලුවා. බලනකොට අර දැන් ඇත්තටම ඔහොම එකක් දැම්මම ඒ ගුරුවරයා පොර වෙනවනේ දැන් ළමයි අන්න බලන්න අපේ සර් ටෙක් ළමයි වෙනුවෙන් කතා කරා. ඒ සර්ගේ තමයි යන්න ඕනේ කියලා අර ටෙක් නියෝජනයක් එයා නිකන් ටෙක් වල ගැලවුම් කරුවා වගේ වෙනවනේ. අන්න ඒ වගේ ලයින් එකක් අල්ලන්න ඕනේ උත්සාහ කරන්න කියලා ෆීල්ඩ් එකේ අනිත් ගුරුවරු කතා බහ කරනයි කියන්නේ ළමයි ටිකක් ඉන්නවලු. ඒතර ඒ කොහොමද ළමයි ප්‍රමාණයක් ඉන්නේ කියලා නිකන් කතා බහ කරාම අපිට තමයි දැන් ටෙක් කියන සබ්ජෙක්ට් එක සාපේක්ෂව මේ ළඟදී පටන් ගත්ත විෂයක්. ඒකට එහෙම මුල් කාලේ ලොකුවට ගුරුවරු කවුරුත් ඉන්නේ නැහැ. ඉතින් එන එකාගේ යන්න වෙනවා. එහෙම කාලේ යන්න ඉතින් අර එහෙම මුලින්ම ස්ථාවර වෙච්ච ගුරුවරු කීව දෙනෙක් ඉන්නවා.
අදටත් ඉතින් ළමයි ඒකම නෝ එහෙම නැතුව ඒ කියන්නේ මට නිකන් ආරංචියක් විතර එහෙම කැම්පස් එහෙම නිල වශයෙන් කැම්පස් ගිහිල්ලවත් එහෙමවත් නෙවෙයි ඉංජිනේරු පන්ති එහෙම අර ඒවා දැක්කම හිතෙන්නේ ඉංජිනේරින් ගියපු එකෙක් වෙන්නදී වගේ අදහසක් නෙන්නේ ඒකත් බලාගෙන යනකොට මේ අර මොරටුවේ තියෙනවා එක්ස්ටර්නල් කරන්න පුළුවන් පාඨමාලාවක් ඩිප්ලෝමා එකක් තියෙනවා NDT කියලා අන්න එහෙම එකක් ඒක NDT නරක නෑ ඒක හොඳ එකක් අර ඒක කෙලින් කියන්නේ නෑ ඒතර බොරුත් නෙවෙයි ඇත්ත මොරටුව කැම්පස් එකට ගිහින් තියෙනවා අව ගියපියුන්ගේ තියෙවගේ කොටත් හරි බොරුත් නෙවෙයි හැබැයි ඇත්තම කියන්නෙත් නෑ ඇත්තත් හංගලා යන්තම් චුට්ටක් ෂේප් වෙන්න වගේ ගහලා අර එහෙම පොඩි මේ පංචනික ලයින් එහෙම පොඩ්ඩක් යනවලු ගොඩාක් දක්ෂ මිනිස්සෙක්වත් එහෙම එකක්වත් නෙවෙයි අර ඒ වෙලාවේ කනාවට සෙට් වුණ එකට දිගට යනවා වගේ එකක් තමයි කියන්නේ සහ මේ තව මරු ආරංචියක් ආවා දවසක කෙනෙක් කිව්වේ මේ ඔය ඉංජිනේරින් ටෙක්නොලොජි ද කොහෙද තමයි සබ්ජෙක්ට් එක ඒක තියෙනවලු ෆිසික්ස් වල වගේ කොටස් ටිකක් ඒ ටික එහෙම අහගන්න ගෙදරට ෆිසික්ස් ගුරුවරයෙක් ගෙන්න ගන්නවලු අර ඒ මට්ටමේලු මේ පන්ති කරන එක අර එන්නේ යන්නේ එහෙම කතා තියෙනවා ඉතින් විවිධාකාර වශයෙන් ඔර ඒ දේවල් ඇහුනට පස්සේ මට හිතුනේ මේ පොලිටි මිනිස්සෙක්වත් එහෙම අර සංසන්දනය කරන්න යන්න ඕන මට්ටමේ මිනිස්සෙක්වත් නෙවෙයි